තොට කේම්බ්‍රිජ් කොලිෆිකේෂන්ස් කියන්නේ මනෝද මේක ඉතාම වැදගත් දෙයක් කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් කොලිෆිකේෂන්ස් කියන්නේ කේම්බ්‍රිජ් ඉංග්ලිෂ් කිව්වහමම තේරෙන්න ඕනේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සහතික පත්‍රයක්. එතකොට ලංකාවේ ගුරුවරුන් සහ ආයතන ප්‍රධාන කවුන්සලය හරහා යම්කිසි අපි ගිවොත් ලියාපදිංචිවීම වෙලා දරුවන්ව පුහුණු කරනවා යම් අවශ්‍යතාවයන් සඳහා විශේෂම ගතුත් විදේශගතවීමට විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට ඒ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් ලබා ගන්න. එතකොට IELTS කියලා කියන්නේ කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් යටතට එන එකක් නෙමෙයි. කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් උයි IELTS උයි ඔබ ඇහුවොත් ස්ටෑන්ඩඩ් එකක් ද කියලා මට කියන්න වෙනවා. ඔව් කියලා. මොකද ඒකේ CEFR level කියලා එකක් තියෙනවනේ. එතකොට A1, B1, C1, A2, B2, C2 කියලා levels තියෙනවා. ඉතින් ඒ ඔය levels වලටම තමයි certificates issue වෙන්නේ. ඉතින් ඒ නිසා IELTS කියන්නේ විශේෂයෙන්ම විදේශ ගතවීමට සහ ටිකක් IQ level එක බලන ටෙස්ට් එකක්. එතකොට IELTS වල ගොඩක් වෙලාවට මේ අපි ගත්තොත් වැලිඩිටි එක අවුරුදු 2කට උපරිමය සීමාව. නම් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් වල පරාසය වැඩි. පරාසය වැඩි කියන්නේ දැන් IELTS ගොඩක් අය දන්නවනේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. නමුත් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් වලට ඊට වඩා ඉංග්‍රීසි සාහිත්‍ය ඒ වගේම රිලීස් වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන්ස් කියලා කියන්නේ ඔන්න ඔය විදිහට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ලබා දෙන සහතිකයක්. බොහොම ස්තුතියි.